පොදවැස්සක් වැටුනාම අපි තවනම් වෙනවාද? Hello guys, welcome to my YouTube channel. මේක තමයි මගේ පළවෙනි vlog එක. ඉතින් පළවෙනි vlog එකෙන් මම ඔයගලන්ට අරගෙන එන්නේ අපි තායිලන්ඩ් ගියපු tour එක. අපි දවල් 1:00 විතර බලංගොඩින් කටුනායකට පිටත් වුණා. අපේ ෆ්ලයිට් එක තිබ්බේ රෑ 11:00 කාලෙට. මේ ඉන්නේ ෆ්ලයිට් එක ඇතුලේ. ෆ්ලයිට් එකේදී අපිට කන්න හම්බුනේ මේ නාසි ළමක් එක. මේ තියෙන්නේ ෆ්ලයිට් එකේදී තායිලන්ඩ් වල ලස්සන. ඊට පස්සේ අපි ෆ්ලයිට් එකෙන් තායිලන්ඩ් වලට ආවා. දැන් අපි තායිලන්ඩ් එයාපෝට් එකේ ඉඳන් අපේ හොටෙල් එකට යනකන් තමයි මේ ඉන්නේ. ලංකාවේ එයාපෝට් එකට වඩා තායිලන්ඩ් වල එයාපෝට් එක හරිම ලස්සනයි. දැන් අපි කැබ් එකක් දාගෙන එයාපෝට් එකේ ඉඳන් අපේ හොටෙල් එකට යන ගමන් තමයි මේ ඉන්නේ. මේ තියෙන්නේ අපේ හොටෙල් එක ළඟම තිබුණු මාකට් එක. ඊට පස්සේ අපි ගියා කොස්මැටික්ස් ගන්න. ලංකාවේ වගේම තමයි එහෙත් කොස්මැටික්ස් වල මිල ගණන් වල අඩුවක් එහෙම නැහැ. ඒ වුණාට ලංකාවේ හැමතැනම තියෙන්නේ ෆේක් අයිටම්ස් නේ. එහෙ ඔරිජිනල්ම දේවල් වලින් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගියා ළඟ තිබ්බ ෂොප් එකකින් කන්න. ඊට පස්සේ අපි ෆෘට්ස් ටිකකුත් අරගෙන ආපහු ගියා ළඟ තිබ්බ මාකට් එකට. ඒ කහ ඉරවල් නැහැ. ඒ හැමතැනම තියෙන්නේ ගුවන් පාර. මේ තියෙන්නේ ඒ පාලම උඩට පල්ලෙහ පාර පේන විදිහ. ඊට පස්සේ අපි ඒ ළඟ තිබුණ තවත් මාකට් එකකට ගියා. මේ හැම මාකට් එකම වගේ ගොඩක්ම තියෙන්නේ ෆැන්සි අයිටම්ස්. අපි මේ මාකට් එකෙත් ඇවිදලා shopping කරලා ගන්න පුළුවන් හැම අයිටම් එකක්ම වගේ ගත්තා. මෙහි මාකට් වල ගොඩක්ම ඉන්නේ තායිලන්ඩ් මිනිස්සු නෙමෙයි ෆොරිනර්ස්ලා. ඉතින් අපි තායිලන්ඩ් වල අපේ පළවෙනි දවස සම්පූර්ණයෙන්ම ගෙව්වේ shopping කරන්න. අඳුරනවද බලන්න මේ කවුද කියලා. ඊට පස්සේ අපි එන ගමන් හොට් ඩොග් එකකුත් අරගෙන
ආපහු ආවා ඇඳුම් ගන්න. මෙහි ඇඳුමුත් ගණන් අඩු නෑනේ. ඉතින් මේ විදිහට තමයි තායිලන්ඩ් වල අපේ පළවෙනි දවස ගෙවිලා ඉවර වෙන්නේ. ඉතින් ඊටර දවස් ටිකත් මම තව vlog එකකින් ඔයගලන්ට අරගෙන එන්නම්. එතකන් මාව subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා යටින් comment එකක් දාගෙන යන්න. හැමෝටම බුදු සරණයි.